සුබ දවසක්. මම ඕගලන්ට පෙන්වන්න හදන්නේ මා විසින්ම වේලාගත් සාඩෝ මාළු කූරිය 3 දෙනෙක්. ආහාරය සඳහා පිසීමට මාළු ගෙනාවම ඕනම මාළු ජාතුවක් පිසීමට මෙන්න හොඳින් සුද්ධ කර ගත්තයින් පසුව ඒකින් කූරිය දෙන්නේ කීප දෙනෙක් හෝ කෑලි කීපයක් අරගෙන මේ ආකාරයෙන් බෙලා ගන්න පුළුවන්. බෙලා ගන්න ආකාරය මම කියන්නම්. ඊට කලින් මට කියන්න තියෙනවා අද මේ නවීන තාක්ෂණ දිනුවීමත් යමග නවීන සමාජයේ සියලුම ආහාර වලට වසවිස එක් කරන බව ඔබ කවුරුත් දන්නවා. දන්නේ නැති කෙනෙක් නැතුව වෙන්නේ නැති. ඒ වගේ මේ කරවල කර්මාන්තයේදී ඒ දේ සිද්ධ වෙනවා කියලා මම අහලා තියෙනවා. ඒ නිසා මට හිතුණා කරවල ටිකක් වේල ගත්තා නම් හොඳයි කියලා. හොඳට සෝදා පිරිසුදු කරගත් පිසීමට මෙන්න මම සෝදනවා. සෝදලා පිරිසුදු කරගෙන ලුණු භාජනයකට දාලා සත්‍යයන් නැති වෙන්න කියන්නේ මැස්සු වහන්න නැති වෙන්න තදින් කට වහනවා. දවසක් වහලා තියලා ලුණු භාජනයක දාලා යටින් ලුණු තට්ටුවක් තවරලා උඩින් මාළු දාලා උඩින් ලුණු තට්ටු තවරන් දාන්න. එහෙම මාළු ටිකක් වැඩිපුර තියනවා නම් තට්ටුවෙන් තට්ටුවට ලුණු අහුර ඇහිරිය යුතුයි. ඊට පස්සේ පහුවදා දවසක් එසේ වසා තැබීමෙන් පසුව පහුවදා ඔබට එම කරවල සුදුසු භාජනයකලා ලුණු අහුරා සතුන් නොයන ආකාරයෙන් වසා දැල් සහිත අතිරිලක් වෙන්න පුළුවන් නෙට් එකක් වගේ ඒ වගේකින් වහලා දවස් කීපයක් තදවුවේ විලාගත් පසු දවස් 3ක් 4ක් වේලුවත් ප්‍රමාණවත් ඔබට රසවත් ගුණදායි කරවල කෑල්ලක් ආහාරය පිණිස ගත හැකිය. මම මේ මාළු ටික නම් ගන්නේ කරවල කූරි ටික 3 දෙනා නම් ගන්නේ බැදලා ලුණු ටිකක් දාලා ගෙඩියක් දෙකක් දාලා ගැඹුරු තෙලින් බැදලා කෑලි කඩා ගැඹුරු තෙලින් බැදලා ගන්නවා. ඊට පස්සේ මං කියපු කලමනාටි එකතු කරලා රසවත් ව්‍යංජනයක් පිළියෙල කරගත හැකියි. එහෙනම් ඔබ සැමට සුබ දවසක්. නිරෝගී සම්ප්‍රාප්තිය ඇති වේවා. සැමට ජය.